අසිත් මියසික් ඇකඩමි YouTube චැනල එකත් එක තුලා එන්න ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් එක වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ කන්ටෙන්ට් ID ගැන. ඒ කියන්නේ අපි කලින් දැන් කතා කරා කලින් වීඩියෝ සීරීස් එකේ කතා කරා අපි කොපිරයිට් කියන්නේ මොනවද, කොපිරයිට් වල වර්ග මොනවද, කොපිරයිට් එන්නේ නැති වෙන්න කොහොමද අපි වැඩ කරන්නේ එහෙම කියලා. දැන් කලින් වීඩියෝ එකේ මම කතා කරා කන්ටෙන්ට් ID ගැන. ඒ කියන්නේ කොපිරයිට් වලට ලොකුවටම බලපන ප්‍රධානම දේ තමයි කන්ටෙන්ට් ID කියන එක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කන්ටෙන්ට් ID කියන්නේ මොකක්ද? කන්ටෙන්ට් ID අපි ගන්නව නම් ගන්න ඕන කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අද යන් අපි යාට වීඩියෝ එකට මේක ලොකු වීඩියෝ එකක් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් කියලා මම හිතනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ටෙන්ට් ID ගැන. කන්ටෙන්ට් ID ගන්නේ කොහොමද? කියන්නේ කන්ටෙන්ට් ID කියන්නේ මොකක්ද ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මුලින්ම එතනම දැන් නමේම කියවෙනවා කන්ටෙන්ට් ID කියන එක. දැන් හිතන්නකෝ දැන් ඔයාගේ නමින් හිතන්නකෝ ඔයා කසුන්, ඔයා නිමල්, ඔයා අමර. දැන් එහෙම කියලා කසුන් නිමල් අමර කියලා ගොඩාක් අය හිටියට දැන් තනි පුද්ගලයෙක් වශයෙන් ගනිද්දී ඒ මිනිස්සයව අඳුරගන්න ඩෙන්ටිෆිකේෂන් එකක් තියෙනවනේ. ඒකට ID එකක් තියෙනවා. දැන් ඔයාලට වුණත් ID එකක් තියෙනවා. ඔයාගේ නමින් තව වුණ අය හිටියට ඔයාව අඳුරගන්න ඔයාගේ ID එකෙන්. අන්න ඒ වගේ තමයි ඔයා දාන කන්ටෙන්ට් එක. ඔයා හිතන්නකෝ ඔයා ට්‍රවල් බ්ලොග් එකක්. එහෙම නැත්නම් ඔයාගේම මොනවා හරි වීඩියෝ එකක්, මියුසික් වීඩියෝ එකක් වෙන්න පුළුවන්, නැත්නම් චිත්‍ර දින එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණනාව ගොඩාක් තියෙනවනේ වීඩියෝස්. හරිද? දැන් ඒ කන්ටෙන්ට් එක ඔයාගේ කියලා අඳුරගන්න ඔයාට දෙන ID එකට තමයි කන්ටෙන්ට් ID කියන්නේ. ඒ කියන්නේ ඔයාට තියෙන ID එක ඔයාව අඳුරගන්න තියෙන ID එක ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකනේ. අන්න ඒ වගේ ඔයා කරන කන්ටෙන්ට් එකක් අඳුරගන්න තියෙන YouTube එක ඇතුලේ දෙන ID එකට තමයි කන්ටෙන්ට් ID කියන්නේ. හරිද? කන්ටෙන්ට් ID ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි කන්ටෙන්ට් ID ඔයාට ගන්න පුළුවන් ඔයා MCN එක through යනවා නම්. හරිද? MCN කියන මල්ටි channel network. ලංකාවේ MCN කිහිපයක් තියෙනවා. එයාලත් දැන් ඒ MCN එක through ලංකාවේ MCN කිහිපයක් තියෙනවා, පිටරටත් තියෙනවා. ඔයාලට ඕන නම් online එහෙම join වෙලා එහෙම කරන්නත් පුළුවන්. එතකොට MCN ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම් පස්සේදී. දැන් මෙතෙන්ද අපි කතා කරන්නේ කන්ටෙන්ට් ID ගැන. කන්ටෙන්ට් ID ඔයාලට එහෙම ගන්නම නම් MCN එක through යන්න පුළුවන්. එහෙම නැත්තම් හරිද? එහෙම නැත්තම් ඔයාට පුළුවන් දැන් අලුතෙන් එන අප්ඩේට් වල දැන් YouTube එක හරහත් කන්ටෙන්ට් ID ගන්න පුළුවන් අලුත් අප්ඩේට් එනවා. ඒක ඔයාට දැන් ඒ කියන්නේ අලුත් අප්ඩේට් වලදී ඔයාලා දැනගනීවි. ඊට පස්සේ ඒ කියන්නේ ටෙස්ටිං මට්ටමේ තියෙනවා 100%ක්ම තාම කියලා නැහැ. මොකද MCN through වැඩ කරන අයට කොහොමත් කන්ටෙන්ට් ID කෙනෙක් ගන්න පුළුවන්. දැන් අපි දෙවෙනි කාරණාව ගැන කතා කරොත් කන්ටෙන්ට් ID කියනකොට දෙවෙනි විදිය තමයි ඔයා මියුසික් ආටිස්ට් කෙනෙක් නම්. හරිද? ඔයා ආටිස්ට් කෙනෙක් නම් ඔයාගේ සින්දුව, ඔයාගේ මියුසික් වීඩියෝ එක ඔයාටම කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාට කන්ටෙන්ට් ID ගන්න පුළුවන් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් හරහා. ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් මේ ලෝකෙ මේ වෙනකොට ගොඩාක් තියෙනවා. ෆ්‍රී වර්ෂන් තියෙනවා, ඒ වගේම පේඩ් වර්ෂන් තියෙනවා. ගොඩක් දුරට ගොඩක් අය පාවිච්චි කරන්නේ පේඩ් ඒවා. මොකද එයාලගේ අර රොයල්ටි බෙදෙද්දී ඊට පස්සේ රෙවෙනියු වෙද්දී ඔය හැම ප්‍රශ්න ගොඩක් දේවල් වලට කියන්නේ අපිට පහසුකම් සපයලා තියෙනවා. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් ඩිස්ට්‍රිබියුට් ඊට පස්සේ ඇමියුස් ඊට පස්සේ වයිඩියා ඔය වගේ ගොඩාක් තියෙන ප්ලැට්ෆෝම් ලංකාවේ ගොඩක් අය වැඩ කරන ඒවාත් තියෙනවා. දැන් ඒ හරහා ඔයා through ඔයා දානව නම් ඔයාගේ මියුසික් වීඩියෝ එකක් හෝ ඔයාගේ මියුසික් ඔඩියෝ එකක් ඒ කියන්නේ ඔයාගේ මියුසික් එකක් ඒ දානව නම් ඔයාට එතනින් කන්ටෙන්ට් ID on කරන්න පුළුවන්. හැබැයි ඔයාගෙම එකක් වෙන්න ඕනේ. කවර් වර්ෂන් වලට කන්ටෙන්ට් ID ගන්න බෑ. ගන්න පුළුවන් වුණත් ඒක නීති විරෝධී වැඩක්. ඒ කියන්නේ ඒක කරන්න බැරි වැඩක්. මොකද ඒක ඔයා කරන කවර් එකක් තමයි. කවර් එක උනාට ඒක ඇත්තම අයිතිකාරයව නෙවෙයිනේ. ඒක නිසා දැන් සමහර අය මම දැකලා තියෙනවා මටත් අහුවෙලා තියෙන වගේ කන්ටෙන්ට් ID on කරපු අය සමහර අය. ඒක පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ ඔයාගේ දැන් නොවන නිසා. පුළුවන් තරම් මම කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් කරන්න කියලා. ඔරිජිනල් කන්ටෙන්ට් කරනකොට ඔයාලට තියෙන chance එක තමයි අර මේක මම මෙයාගෙන් ගත්තා මේක මම මෙහා එහෙම මොකුත් කියන්න බෑනේ. ඒක නිසා දැන් ඔයාලට channel එකක් නම් තියෙන්නේ දෙක තුනක් තියෙනවා නම් කමක් නැහැ. දැන් දෙක තුනේම ඔයාගෙම කියන ඔරිජිනල් කරන අමාරුයි නම් ඒක ඔයා තෝරගෙන නිච්ච කනුව තමයි. ඒක ලංකාවට high speed නිච් ගැන මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. ඔයා channel එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට තමයි ID එකක් නැත්තම් කොහොමද මම channel එකක් කරන්නේ? මොන වගේ channel එකක්ද මට හරියන්නේ? මොන වගේ දෙයක් කරොත්ද මට YouTube එක තුළ ගොඩ යන්න පුළුවන් කියන ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. අද content ID ගැන සහ content ID එක ගන්න විදිහ ගැන තමයි කතා කරන්නේ. ඒකට පැහැදිලිද content ID කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ දැන් ඔයාට තියෙන වීඩියෝ එක ඔයා දාපු ඔඩියෝ එක හෝ වීඩියෝ එක මොනම දේ හරි කමන්නේ. ඔයා දාන content එකට දෙන ID එකට තමයි content ID කියන්නේ. මේ මුළු ලෝකේ කවුරු අප්ලෝඩ් කරත් ඔයාගේ දේ ඒ වීඩියෝ එකේ අන්තර්ගතයි නම් ඒ ID එකෙන් තමයි එයාව සජෙස්ට් කරගන්නේ. ඒ කියන්නේ එයාව කැච් කරගන්නවටක් ගාලා ඔයාගේ content එක ඔයා රෙජිස්ටර් කරලා නිසා.
හරිද? එතකොට එතෙන්දි content ID එතකොට තමයි අර කලින් වගේම copyright claim copyright strike ඔය ප්‍රශ්න ඊට පස්සේ තමයි එන්නේ. අරක තමයි තියෙන්නේ. ඒකට මුල් වෙන්නේ මේ content ID කියන එකම තමයි. ඒකෙන් තමයි ඔයාගේ content එක අඳුරගන්නේ. හරිද? දැන් අර YouTube එක through ම ගන්නව නම් තියෙන විදිය තමයි MCN එක through යන්න පුළුවන්. ඉස්සරහට update AB වලටම තනියම content ID ගන්න පුළුවන්. හැබැයි ඒක බොහොම පරිස්සමෙන් use කරන්න. මොකද නැත්තම් ඊට පස්සේ ඔයා දැන් එහෙම බැරි වෙලාවත් එහෙම ඔයා දැන් හිතන්නකෝ 100% ඔයාගේ දෙයක් නෙවෙයි නම් වෙන කෙනෙක්ගේ මොනවා හරි දෙයක් එතන ඇඩ් වෙනව නම් අනිවාර්යෙන් චූටි තප්පර ගානක හරි කමන්න. එතකොට ඔයාලට content ID on කරන්න අයිතියක් නැහැ. හරිද? content ID කියන්නේ ඔයාගේම වෙන්න ඕන. ඒකයි මම කියන්නේ දැන් ඔයාම කතා දැන් මෙහෙම ඔයාම කැමරාවකට කතා කරනවා නම් background music එකක්වත් මේ කියන්නේ background එකේවත් නැත්තම් ඔයා හදපු logo එක ඔයාම හදපු එකක් නා ඔයා හදපු මියුසික් ඔයාම හදපු එකක් නම් ඔයාට අයිතිය තියෙනවා. ඒතර content ID on කරන්න. ඔයාගෙම කියලා ප්‍රොඩක්ෂන් එකක් කියලා කියන්නේ. හරිද? එහෙම නැතුව content ID on කරන ඉන්නවා. එයාලට ඉතින් පස්සේ මොනම හරි වෙලාවක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කරගෙන යන්න පුළුවන්. මොනම වෙලාවක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? ඊළඟ එක තමයි මම කිව්වේ මියුසික් කරන කෙනෙක් නම් දෙවෙනි ඔප්ෂන් එක තමයි ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් through යන එක. එහෙමත් content ID ගන්න පුළුවන්. ඕනම platform එකක පුළුවන් ස්ට්‍රීමින් platform ඕනම එකක පුළුවන් content ID on කරන්න. ඒ කියන්නේ ගොඩක් සින්දු දැන් copyright වෙනවා කියලා කියන්නේ අන්නේ through තමයි content ID එකෙන් තමයි ඒක catch කරගන්නේ මේ සින්දුව මෙයාගේ කියලා revenue එක කෙලින්ම collect කරගන්නවා එතෙන්ට. ඕක තමයි තියෙන්නේ. කියන්නේ basic ම level එක copyright වල basic ම level එක basic වගේම අනිවාර්ය first ම level එක තමයි ඕක content ID කියන එක. මම හිතනවා අද වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මම වීඩියෝ ගොඩක් දිග්ගස්සන්නේ නැහැ. කියන්න අවශ්‍ය දේ මම කෙටින්ම කෙලින්ම කියනවා මෙහෙම කියලා. මේ කොටස් දෙක තමයි තියෙන්නේ. මම හිතනවා අද පැහැදිලි වෙන්නේ නැති වීඩියෝ එක කියලා. ඔයාලට මොනවා ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකේදී මම ගැන කතා කරන්නම්. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට හැමෝටම ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බඩ ෂෙයා කරන්න, මතකව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ ගහම් වෙනකන් ඔයාලට සුබ දවසක්.